චප්පානක සූත්‍රය. මහණෙනි, යම්සේ වනසහිත සිරුරු ඇති පැසවූ සිරුරු ඇති පුරුෂයෙක් කටුවනයකට පිවිසෙන්නේද කුස කටුදා ඔහුගේ පා විදුනේය. කටු සහිත පද්ද සිරුරු සූරන්නේය. මහණෙනි, මෙසේ ඒ පුරුෂ තෙමේ ඒ හේතු කොටගෙන දුක් දොම්නස් විඳුනේය. මහණෙනි, එසේයින්ම මෙහි ඇතැම් මහණෙක් ගමකට ගියේ හෝ අරණකට ගියේ හෝ ඒ මේ ආයුෂ්මත් තෙමේත් මෙසේ කරන්නේ මෙබඳු හැසිරුම් ඇත්තේ අපිරිසුදු ගම් කටුවකැයි නුගුණ කියන්නකු ලබයි. ඔහු කටුවකැයි මෙසේ දැන සංවරයද අසංවරයද දත යුත්තේය. මහණෙනි, කෙසේනම් අසංවරය වේදයත්. මහණෙනි, මෙසස්නේ මහණ තෙමේ ඇසින් රූ දැක ප්‍රිය ස්වරූප වූ රූපයෙහි ඇලෙයි. ප්‍රිය ස්වරූප නො වූ රූපයෙහි කිපෙයි. නොඑළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මද සිහි ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්නම් ඒ ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් තතුසේ නොදනී. කනින් සද අසා නැහැයෙන් ගඳගෙන දිවෙන් රස විඳ කයින් පහස පැහැස සිතින් දහම් දැන ප්‍රිය දෑ වූ දහම්හි ඇලෙයි. ප්‍රිය ස්වරූප නො වූ දහම්හි කිපෙයි. නොඑළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මද සිහි ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්නම් ඒ ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් තතුසේ නොදනී. මහණෙනි, යම්සේ පුරුෂයෙක් වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා සතුන් සදෙනෙකුන් ගෙන දැඩි රැහැනකින් බඳනේද නයෙකු ගෙන දැඩි රැහැනකින් බඳනේය. කිඹුලකු ගෙන දැඩි රැහැනකින් බඳනේය. පක්ෂියෙකු ගෙන දැඩි රැහැනකින් බඳනේය. ශුනකයෙකු ගෙන දැඩි රැහැනකින් බඳනේය. සිවලකු ගෙන දැඩි රැහැනකින් බඳනේය. වඳුරකු ගෙන දැඩි රැහැනකින් බඳනේය. දැඩි රැහැනකින් බැඳ මැද ගැටයක් කොට අත්හරණේය. මහණෙනි, එකල්හි වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා ඒ සතුන් සදෙන සිය සිය ගොදුරු බිම් හා වෙසෙන තැන් කරා අඳනාහ. තුඹුසට පිවිසෙන්නෙමි නයා අඳනේය. දියට පිවිසෙන්නෙමි කිඹුලා අඳනේය. අහසට පිවිසෙන්නෙමි පක්ෂියා අඳනේය. ගමට පිවිසෙන්නෙමි ශුනකයා අඳනේය. සොහොනට පිවිසෙන්නෙමි සිවලා අඳනේය. වනයට පිවිසෙන්නෙමි වඳුරා අඳනේය. මහණෙනි, යම් කලක ඒ සත්තු සදෙන වෙහෙසට පත් වූවෝ ක්ලාන්ත වූවෝ වන්නාහුද එකල්හි ඔවුන් අතුරෙන් යමෙක් ඉතා බලවත් වන්නේ නම් ඔහු ඔහුට අනුව පවත්නාහුය. අනුව යන්නාහුය. වයසට පැමිණෙන්නාහුය. මහණෙනි, එසේයින්ම යම්කිසි මහණකු විසින් කාගියා සිහිය නොවඩනා ලදනම් පුන පුනා නොවඩනා ලදනම් ඇස ඔහු මන වඩනා රූහි අඳී. නොමන වඩනා රූ ඔහුට පිළිකුල් වේ. කන මන වඩනා සදෙහි අදී. නොමන වඩනා සද ඔහුට පිළිකුල් වේ. නැහැය මන වඩනා ගඳෙහි අදී. නොමන වඩනා ගඳ ඔහුට පිළිකුල් වේ. දිව මන වඩනා රසෙහි අදී. නොමන වඩනා රස ඔහුට පිළිකුල් වේ. කය මන වඩනා පහසෙහි අදී. නොමන වඩනා පහස් ඔහුට පිළිකුල් වේ. සිත මන වඩනා දහම්හි අදී. නොමන වඩනා දහම් ඔහුට පිළිකුල් වේ. මහණෙනි, මෙසේ අසංවරය වේ. මහණෙනි, කෙසේනම් සංවරය වේදයත්. මහණෙනි, මෙසස්නේ මහණ තෙමේ ඇසින් රූ දැක ප්‍රිය ස්වරූප වූ රූපයෙහි නොඇලෙයි. ප්‍රිය ස්වරූප නො වූ රූපයෙහි නොකිපෙයි. එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් නොපමන සිතා ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්නම් ඒ ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් තතුසේ දනී. කනින් සද අසා නැහැයෙන් ගඳගෙන දිවෙන් රස විඳ කයින් පහස් පැහැස සිතින් දහම් දැන ප්‍රිය ස්වරූප වූ දහම්හි නොඇලෙයි. ප්‍රිය ස්වරූප නො වූ දහම්හි නොකිපෙයි. එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් නොපමන සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්නම් ඒ ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් තතුසේ දනී. මහණෙනි, යම්සේ පුරුෂයෙක් වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා සතුන් සදෙනකුන් ගෙන දැඩි රැහැනකින් බඳනේද නයෙකු ගෙන දැඩි රැහැනකින් බඳනේද කිඹුලකු ගෙන පක්ෂියෙකු ගෙන ශුනකයෙකු ගෙන
සිවලකුගෙන වඳුරකුගෙන දැඩි රැහැනකින් බඳින්නේය. දැඩි රැහැනකින් බැඳ දැඩි හුලක හෝ ටැඹෙක හෝ බැඳ තබන්නේය. මහණෙනි, එකල්හි වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා ඒ සතුන් සදෙන සිය සිය ගොදුරු බිම් හා වෙසෙන තැන් කරා අදනාහුය. තුබුසට පිවිසෙන්නෙමි නයා අඳනේය. දියට පිවිසෙන්නෙමි කිඹුලා අඳනේය. අහසට නගින්නෙමි පක්ෂියා අඳනේය. ගමට පිවිසෙන්නෙමි ශුනකයා අඳනේය. සොහොනට පිවිසෙන්නෙමි සිවලා අඳනේය. වනයට පිවිසෙන්නෙමි වඳුරා අඳනේය. මහණෙනි, යම් කලක ඒ සත්තු සදෙන වෙහෙසට පත් වූවෝ ක්ලාන්ත වූවෝ වන්නාහුද එකල්හි ඒ උලම හෝ ටැඹම වෙත සිටිනාහ, හිඳිනාහ, බෝනාහ, වයසට යන්නාහ. මහණෙනි, එසේයින්ම යම්කිසි මහණකු විසින් කාගියා සිහිය වඩනා ලද්දේ පුන පුනා වඩනා ලද්දේ වේ නම් ඇස ඔහු මන වඩනා රු නොඅදී, නොමන වඩනා රු ඔහුට පිළිකුල් නොවේ. කන නොඅදී, නැහැය නොඅදී, දිව නොඅදී, කය නොඅදී, සිත මන වඩනා දහම්හි නොඅදී, නොමන වඩනා දහම් ඔහුට පිළිකුල් නොවේ. මහණෙනි, මෙසේ සංවරය වේ. මහණෙනි, දැඩි හුලෙහි හෝ ටැඹෙහි හෝ යනු කාගියා සිහියට මේ නමකි. මහණෙනි, එහින් මෙහිලා මෙසේ හික්මිය යුතුය. අප විසින් කාගියා සිහිය වඩනා ලද්දේ පුන පුනා වඩනා ලද්දේ යානාවක් මෙන් කරන ලද්දේ වාස්තුවක් මෙන් කරන ලද්දේ එළඹ සිටියක් කරන ලද්දේ පුරුදු කරන ලද්දේ මැනවින් අරඹන ලද්දේ වන්නේ යැයි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.